ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. වැලිකම ප්‍රාදේශ සභා සභාපති වෙඩිතපා ඝාතනය කෙරේ. දෙවියන් ආසන්නයේ පැවති අඩුපීඩන කලාපයේ ඉන්දියාව දෙසට. ආපදාවලින් 9000කට පීඩා නිවාස 337කට හානි. ආඝාත රෝගීන් වැඩි වෙයි. අයර්ලන්තයේ විරෝධතා. දේශීය සියත. Local news on සියත. වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිකම ප්‍රාදේශ සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මිය ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ ප්‍රාදේශ සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඇතුළත් කළේ මාතර මහරෝහලටයි. සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේ සිටියදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල පැවසුවේ. ලසන්ත වික්‍රමසේකර මේ යන විට 38 වන වියේ පසු වුණා. මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් සමගි ජනබලවේගයේ යටතේ තරඟ කළ ලසන්ත වික්‍රමසේකර වැලිකම ප්‍රාදේශ සභා සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඔහු මේ බව සඳහන් කළේ අද ප්‍රශ්නයක් යොමු කරමින්. මීට මොහොතකට පෙර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයාට සභාව තුල ඒ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තියලා එතුමාගේ රාජකාරිය ඉෂ්ට කරනකොට මහජන දිනය පවත්වනකොට ඇවිල්ලා වෙඩි තියලා දැන් ඔබතුමාම දන්නවා දැන් එක වෙලාවක් කිව්වා ජනතාව විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු දෙන්නේ කතුරුදහන් කරෙව්වයි කියලා. තව වෙලාවක කිව්වා නීතිඥවරයෙකුට වෙඩි තිබ්බයි කියලා. ඒ ඔක්කොම කරලා මේ මනුස්සනායකතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආරක්ෂා අනිවාර්ය ක්‍රියාත්මක විදිහේ අනිවාර්යම බරපතල ලෙස අපිට දැනගන්න තිබෙන ආකාරයට තුවාල වෙලා නීති විනය ක්‍රියාත්මක වෙති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අර කතානායකතුමනි මේ සභාවනේ පවත්වන ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධ සිදුවීම වාර්තා වුණා. දැන් පොලිසිය ඒ ගැන විමර්ශන කරමින් යනවා. ලැබෙන විමර්ශනවල ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රමාණයක් මහජන ආරක්ෂක ඇමතිවරයා තව පැය කිහිපකින් ඉදිරිපත් කරાવી. දැන් තමයි පොලිස් විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව ඒ විමර්ශන ප්‍රගතිය මේකට අදාළ කරන අත්දැකීම් ගැනීම පිළිබඳව කරුණු ඉක්මනට පාර්ලිමේන්තුව වාර්තා කරනවා. බලශක්ති අමාත්‍ය ගරු විපක්ෂ නැගතුමා මොකද්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? මොකද්ද ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? ගරු ඔබතුමාගේ දීර්ඝ ප්‍රශ්නයක් නෙවෙයි. මේක හදිසි අවස්ථාව නිසා මේ කතා මේ ඉල්ලන්නේ. මොකද දිස්ත්‍රික්කේ නියෝජනය කරන එක මන්ත්‍රීවරයා විදියට අපේ පක්ෂේ පත්වෙච්ච සභාපතිවරයා එතුමා මේක මේ සභා පාත්ත නෑමෙන් දින කරනවා. නමුත් එහෙමයි කරුණාකරලා මේවට ඇක්ෂන් ගන්න. මේ මහජන නියෝජිතේ මරන්නේ. අනිවාර්යෙන් නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා කියනවා පැහැදිලිවම මේ ආරක්ෂක අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා කියලා. මේ වසරේ ගත කාල සීමාව තුළ සිදුව ඇති වෙඩි තැබීම් ගණන 101ක්. එම වෙඩි තැබීම් වලින් 52 දෙනෙකු මිය ගියා. මේ අතර ගත පැය 24ක කාලයක් තුළදී පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලින් 734 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පරීක්ෂාවට ලක් කර ඇති පුද්ගලින් සංඛ්‍යාව 28749ක්. අපරාධවලට සම්බන්ධ බවට ඍජුව හඳුනාගත් පුද්ගලින් 21 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනුණා. වරෙන්තුකරුවන් 300 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 176 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ආපදා හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 2351කට අයත් පුද්ගලයන් 9392 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. සිදුව ඇති ආපදා මරණ ගණන 3ක්. පවුල් 32කට අයත් පුද්ගලයන් 139 දෙනෙකු තව දුරටත් ඥාති නිවාසවල රැඳී සිටිනවා. තිඹිරිකස්සාය ප්‍රදේශයේ සුරක්ෂිත මධ්‍යස්ථානය පවුල් 8කට අයත් පුද්ගලයන් 30 දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ. නිවාස 377කට අර්ධහානි සිදුව ඇති බව ආපදා දැනුමත් කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවා.
සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. යම් අවස්ථාවකදී යම් ගැටලුකාරී ස්ථාන වලින් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න. පැය 24 පුරාම මේ අවශ්‍ය දායකත්වය ලබා දීම සඳහා අඛණ්ඩව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කරන සියලු සම්බන්ධීකරණ කටයුතු සියලුම නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්තුමාලා ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන ඇතුළු සියලු කණ්ඩායම් මේ වෙනුවෙන් අඛණ්ඩව කැප වෙලා තිනවා. ඒ අවශ්‍ය ඕනෑම අපදායකට මුහුණ දීම සඳහා සියලු උපකරණයන් සහ අපේ පිරිස් බල සූදානම් කරලා ඒ අවශ්‍ය තැන්වලට යොදවලා අඛණ්ඩව කටයුතු කරමින් පසු වෙනවා. පවතින වර්ෂාපතනය සමග දිස්ත්‍රික් 11කට නිකුත් කළ නායම් අනුතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. බදුල්ල කොළඹ ගාල්ල කළුතර කෑගල්ල මහනුවර මාතලේ නුවරඑළිය කුරුණෑගල මාතර සහ රත්නපුර එම දිස්ත්‍රික් අතරට අයත්. පවතින වර්ෂාපතනය හේතුවෙන් පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් 15ක් වාන්දමමින් පවතිනවා. මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 171න් ජලාශ 4ක් පමණ වාන්දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම 49 ඉක්මවා තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය අංගමුව සහ කලාවැවෙහි වන්දොරටු විවෘත බවයි. මහනුවර පොල්කොල්ල ජලාශයේත් මාතල ඉබ්බන්කටුව වැවෙත් මුන්රාකල අලිකොටාර ජලාශයේත් කුරුණෑගල දැදුරේ සහ කිඹුල්වානා ඔයෙහිත් වන්දොරටු විවෘත කර ඇති බව සඳහන්. ගංගාවල ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති බැවින් අවට ජල පෝෂක ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර සඳහන් කළේ. මේ දක්වා වැව් සහ ගංගාවල ජල මට්ටම් අනතුරුදායක නිවේදන නිකුත් කිරීම මට්ටමට ඇවිල්ලා නැතත් ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමට වඩා ඉහළ මට්ටමක තියෙන්නේ. ඒක නිසා ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව ඒවයි ක්ෂණිකව වැඩි වෙන්න පුළුවන්. අධි තීව්‍රතාවයෙන් යුක්ත වර්ෂාපතනය ලැබෙද්දී විශේෂයෙන්ම ගංගාවල් වලට විතරක් නෙවෙයි ඊට පරිබාහිරව තියෙන විශේෂයෙන්ම කුඩා ගංගා ද්‍රෝණී උදාහරණයක් විදිහට වෙන්තර ගඟ ගත්තත් එහෙම නැත්නම් ඒ වගේ සාමාන්‍ය මට්ටමේ ගංගා ද්‍රෝණී වලත් ඒ ආසන්නයේ තියෙන පහත් බිම් වලත් ක්ෂණිකව වතුර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා හැම වතුරක්ම ගඟ හේතුවෙන් නෙමෙයි ගම් වතුර තත්ත්වයන් ඇති වෙන්නේ. සමහර වෙලාවට මේ ප්‍රදේශවලට ඇදහැරෙන දැවැන්ත අධි තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයන් නිසා ශනිකව මාර්ග සමහර ප්‍රදේශ යට වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මේ දිනවල ඊටාම සංවේදීව ඒ වගේම සැලකිල්ලෙන් ඉන්න වෙනවා. ගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ජල කෙලිම් තත්ත්වය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවයි දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි පැවසුවේ. තැන්තැන්වල වතුර ප්‍රමාණය බැසෙමින් පවතිනවා. නමුත් මේකෙන් පස්සේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එක පැත්තෙන් ඩෙන්ගු මුතුරුන්ගේ ව්‍යාප්තිය වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විස බීජ සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන ප්‍රශ්නයම මැසි මුතුරුන් බෝවිගේ ස්ථාන තියෙනවා නම් ඒව වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාවත් දැඩිව අවධානය යොමු කරනම විස බීජ හරණය කරගනිමින් නිවාසවල ජලය යටපැළ තියෙනවා නම් ඒ නිවාස නැවත ගිහින් සුද්ධ පවිත්‍ර කරගෙන මේ කාරණා දෙක සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ වයඹ පළාත්වලත් යපනේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද මිලිමීටර් 75 ඉක්ම වූ වැසිය තිබිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ පවතින අධික වැසි සහිත තත්ත්වයේ වෙනස් වීම විටින් විට ඇතිවිය හැකි බවයි. මේ වන විට දිවෙන ආසන්නයේ පැවති අඩුපිඩන කලාපය ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වන්නට තමයි ස්ථානගතව පවතින්නේ. මේ පද්ධතිය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට උතුරු දෙසට ගමන් කරමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද සවස් කාලයේ වෙද්දී විශේෂයෙන් ඉන්දියානු තමිල්නාඩු වරලා ආසන්නයේදී මේ පද්ධතිය පීඩනාවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙයි කියන එක. ඒ වගේම මේ පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බෙන්ගල් බොක්ක දෙසට තමයි ගමන් කරමින් පවතින්නේ. මේ පද්ධතියේ බලපෑම ශ්‍රී ලංකාවේ කාලගුණයට අද දිනේදී පවතිනවා. විශේෂයෙන් මේ බලපෑම නිසා මේ පද්ධතිය දෙසට අමායන තුලම් ප්‍රවාහය ශ්‍රී ලංකාව පවතින නිසා විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ වගේ පළාත් සහ දකුණු පළාතේ බොහෝ කොටස් වලට අදිනෙදි දවස පුරාම වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරනවා දිවෙන හරහා විටින් විටම තරමක තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනෙදි පවතිනවා. විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බෑම් ප්‍රදේශ ආශ්‍රිතව වගේම උතුරු මැද වයඹ සහ ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල විටින් විටම පැයට කිලෝමීටර් 30-40 පමණ තද සුළං අපේක්ෂා කරන්න පුළුවන්. 2010 වසරේ සිට ගත වූ කාලය තුළ මාධ්‍යවේදීන් 8 දෙනෙකුට පහර දීම් සිදුව තිබෙනවා.
ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණේ අද පෙරවරු 9:30යි. මේ අමාත්‍ය නලින්ද ජයතිස්ස 2010 වර්ෂයේ සිට මේ දක්වා මේ පිළිතුරු අනුව පැහැර ගැනීම එකයි පහර කෑම මටක් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඔවුන්ගේ නම් කවරේද? පැහැර ගැනීම ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ, පහර දීම් මහින්ද ආර්යවංශ, ධනුෂ්ක සම්පත් සෙනවිරත්න, රෆයිඩීන් ෆාරුක් මොහමඩ් සුහයිල්, සුබ්‍රමණියම් භාස්කරන්, තමිල ජනිත් කුමාර ඒකනායක, අසංක ක්‍රිෂාන්ත බාලසූරිය, සිනේෂ් උපේන්ද්‍ර, ඉන්දුනිල් සිසිර විජයනායක. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි බලශක්ති අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ විදුලි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් ආකාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද යන්නයි. දින කීපයකට ප්‍රථම විදුලි බිල සම්බන්ධයෙන් තීන්දුවක් අරගත්තා. ඒ වෙලාවේදී විදුලි බිල වැඩි කරන්න රජය විසින් උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව සාකච්ඡාවට අරගෙන තමයි ඒ අය විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියන එක තීන්දුව ගත්තා. ඒ වෙලාවේදී රජය මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල වැඩි කරන්න යෝජනා කරපු ආකාරය සහ මිල ගණන් මේ සභාවට දැනුම් දෙනවද කියලා ආන්න කැමැති පළවෙනි අතුරු ප්‍රශ්නයක්. මේ සඳහා පිළිතුරු ලබා දුන් බලශක්ති අමාත්‍ය කුමාරි ජයකොටි 6.8 කියන එක යම් කරෙක්ෂන් කරලා ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. අපි ඒවට එකඟයි. ඒ හින්දා මොකද අපි පත් වෙනකොටත් 138ක විදුලි බල වැඩිවීමක් ඉල්ලුවා. තාම ඔක්කොම එකතු කරත් අපි 105ක් අඩුවෙන් ඉන්නේ. 137 දැන් නැහැ. අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා. ඒකින්ද අපේ අරමුණ තියෙන මේක අඩු කරන එක තමයි. ඒක මේ අවුරුදු ගාණක් මේ කපාසිනිය කළා ණය අරන් වෙන දේවල් කළා අනවශ්‍ය විදියට කනෙක්ෂන් දීලා බිල් අය කරගන්න නැතුව කෝටි ගණන් රජ ආයතන වලින් ඇමතිවරුන්ගෙන් මිල අය කරගන්න නැතුව බිල අය කරගන්න නැතුව දූෂිත කරපු ආයතනයක්. පාසල් දරුවන් 3 දෙනෙකු අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියා. මේ ක්‍රියාවට මුල්වුණු පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද? එසේ නොකරන්නට යම් අය බලපෑම් කරනවද? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව අමතුමා මම මේක ශනිකව මහන් ප්‍රශ්නයක් නිසා මේ ඔබතුමාට මේ මොහොතේම උත්තර දෙන්න බැරි වුණත් මොකද මම අසාධාරණ වෙන්නේ නැහැ. කරුණු හොයලා බලලා මේ පාර්ලිමේන්තුවට මේක ගැන ප්‍රකාශයක් කරන්න. මේට පිළිතුරු ලබා දුන් අමාත්‍ය නලින්ද ජයතිස්ස දරුවන්ට එරෙහිව සිදුවන ශාරීරික මානසික කවර හෝ හිංසනයකට එරෙහිව මේ රජය දැඩිව කටයුතු කරනවා. ඒ වගේ නීති මගින් කටයුතු කරනවා පමණක් නෙවෙයි ඒ දරුවන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන අන්තර් අමාත්‍යාංශීය කටයුතු. මේක අමාත්‍යාංශ කීපයක් සම්බන්ධ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය, මහජන ආරක්ෂා අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශ නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීති ශක්තිමත් කරමින් විශේෂයෙන්ම සමහර අර ගතානුගතික සහ ආචීර්ණ කල්පික මතවාද නිසා දරුවන්ට වන හිංසනයන්ගෙන් ඒ දරුවෝ බේර ගන්නත් අපි නව රාජ්‍යයක් හැටියට කටයුතු කරමින් යනවා. ඒකට මම හිතනවා විපක්ෂ මන්ත්‍රීතුමාලා විපක්ෂ නායකතුමා ඇතුළු ඒ අවශ්‍ය කරන සහාය ලබා දෙයි කියලා. මේ නිශ්චිත කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වෙලා තිබෙන්නේ. විමර්ශන කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. පොලිසිය පැත්තේ මේකට මැදිහත් වීමක් කරමින් ඉන්නවා. මම තවත් කරුණු මේකෙදී අද කැබිනට් මාධ්‍යමවලදී කතා කරන්න. ආනයනික සහල් වර්ගවල මිල සඳහන් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයට පටහැනි ලෙස සහල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන් පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම හේතුවෙන් පාලන මිල සටහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ බවයි. එම මිලට වඩා වැඩි මිලකට කිසියම් හෝ ව්‍යාපාරිකයෙක් අලෙවි කරනවා නම් ඒ සඳහා අපි නීත්‍යානුකූලව පියවර ගන්නවා. මේ සම්බන්ධව අපි ගැසට් පත්‍රය මගින් සියලු ජනතාව සහ රටවැසියන් දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු සැලසුම් කළා පවත්වාගෙන යන්න තමයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා ව්‍යාපාරික මහතුන්ගෙනුත් කාරුණික විල්ලනවා. මෙම ගැසට් පත්‍රයට අනුකූල වෙලා ඒ නියමිත මිල ගණන් වලට පාරිභෝගිකයාට එම සහල් අලෙවි කරන්න කියන ඉල්ලීමත් ව්‍යාපාරික මහතුන්ගෙන් ඉල්ලා සිටිනවා. ආනයනික සහල් වර්ගවල මිල සඳහන් කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් පළ කර තිබෙනවා. ඒ සහල් අලෙවිකරුවන් විසින් සහල් අලෙවි කළ යුතු මිල ගණන් දක්වමින් ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 210ක් ලෙසත් ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220ක් ලෙසත් ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 230ක් ලෙසටත් පාලන මිල නියම කළා.
GR වර්ගයේ ආනයනික පොන්නි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240ක් වන අතර ආනයනික කීරි පොන්නි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255ක් ලෙසත් අලෙවි කළ යුතුයි. මෙම නියෝගය ඔක්තෝබර් මාස 21 වන දින සිට බල පැවැත්වනු ඇති. ඔක්තෝබර් පළමු වනදා සිට ඊයේ දක්වා දින 21ක කාලය තුළ බස්නාහිර පළාත තුළ දහවනේ වූ බස් රථ 378කට දඩපනවා තිබෙනවා. එම කාලය තුළ පරීක්ෂාවට ලක් කර ඇති බස් රථ ගණන 2554ක්. මගින්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදීම සම්බන්ධයෙන් කොන්දුස්තරවරුන් 139 දෙනෙකුට දඩපනවනු ලැබුවා. ඔවුන්ගේ සේවය දින 3ක කාලයකට අත්හිටුවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ගාමිණී ජාසිංහ සඳහන් කළේ. යම් කොන්දුස්තරවරයෙකු දෙවතාවකට වැඩි වාර ගණනක් ප්‍රවේශ පත්‍ර ලබා නොදීමේ වරදට හසු වුවහොත් ඔහුගේ සේවය සති 2ක කාලයකට අත්හිටුවනු ලබනවා. මේ අතර බස්නාහිර පළාත තුළ බස් රථවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරනා මගින්ට දඩ මුදල් පැනවීම පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය 15 වනදා සිට ඊයේ දක්වා කාලය තුළ ප්‍රවේශ පත්‍ර නොමැතිව බස් රථවල ගමන්ගත් මගින් 7 දිනකට දඩ මුදල් නියම කර තිබුණා. ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගින්ට රුපියල් 100ක දඩ මුදලක් සහ බස් රථයේ ගමන් ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා ප්‍රවේශ පත්‍රයක ගාස්තුවෙන් දෙගුණයක මුදලක්ද ගෙවීමට සිදුවනු ඇති. බස්නාහිර පළාත තුළ ධාවනය වන පුද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර ඇත්තේ පසුගිය පළමු වනදා සිටයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පළාතම ආවරණය වන පරිදි මාර්ග පරීක්ෂකවරුන් යොදවා තිබෙනවා. මන්නාරම මැදවච්චේ ප්‍රධාන මාර්ගයේ අද අලුයම බස් රථයක් අනුතරට ලක්වීමෙන් පුද්ගලික මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනුතරට ලක්ව ඇත්තේ කොළඹ දෙස සිට මන්නාරම දෙසට දහවන වෙමින් තිබූ පුද්ගලික බස් රථයක්. එම රථය රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ ගස්සක ගැටි අනුතුර සිදු වුණා. අනුතුරින් මියගොස් ඇත්තේ 29 හැවිරිදි මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. තුවාල ලැබූ පිරිමි පුද්ගලින් 8 දෙනෙකු හා කාන්තාවන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මන්නාරම සහ වවුනියාව රෝහල් වලටයි. බස් රථයේ රියදුරද තුවාල ලැබුවන් අතරට ඇතුළත් බවයි පොලිසිය පැවසුවේ. ආඝාතය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලින් 8කට වැඩි පිරිසක් දෛනිකව කොළඹ ජාතික රෝහලට පැමිණෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. එක්වරක් ආඝාත තත්ත්වයක් ඇති වූ පුද්ගලෙක්ට යළිත් එම තත්ත්වය ඇතිවිය හැකි බවයි කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පැවසුවේ. ආඝාතය දැනට වැඩි මට්ටමක තමයි තියෙන්නේ. ජාතික රෝහලට දැනට දවසකට 6ක් 7ක් 8ක් වගේ ඇතුල් වෙනවා ආඝාතය හැදිලා ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින්. ඉතින් තා වැඩි මට්ටමක තමයි දැනටත් පවතින්නේ. අපි පාලනය කළොත් තුණු රටවල් මේ පාලනය ලබාගෙන තියෙනවා යම් ක්‍රම වලින්. නමුත් අපි විශාල ලෙස කතිකාවතක් ඇති කරගෙන මේ අවදානම් තත්ත්ව පාලනය කිරීම යහපත් සෞඛ්‍ය පුරුදු ජීවන රටාවක් තුළින් මේ පාලනය කිරීමට යා යුතුයි. දුම්පානය, මත්පැන් මේ සියල්ල, ඒ වගේම ස්ට්‍රෙස් එක මේ සියල්ල මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය සුරංගි සෝමරත්න. වැඩිහිටියන් ආබාධිත තත්ත්වයට පත්වන ප්‍රධාන හේතුවක් වෙනවා. ආඝාත රෝගීන්ගෙන් 30%ක් ගත්තොත් අවුරුදු 20ත් 60ත් අතර වයස් කාණ්ඩවලට අයිති වෙනවා. මේ තත්ත්වයන් සලකලා බලනකොට අපි ගොඩක් ආඝාත රෝගීන් රෝහල් වල දකිනවා. කියන්න ඕනේ ආඝාත රෝගීන් වළක්වා ගැනීමට කෙනෙක් මහන්සි ගන්න එක තාම පහසුයි, ඒ වගේම ප්‍රතිඵල සහිතයි. Vides Theatre. International news on theatre. අයර්ලන්තයේ අගනුවර වන ඩම්බ්ලින්හි සංක්‍රමණ විරෝධී විරෝධතාකරුවන් 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. විරෝධතාකරුවන් රජයේ දේපළ සහ වාහන පුළුසමින් මෙම විරෝධතාව සිදු කළා. ඩම්බ්ලින්හි ආරක්ෂාව තර කිරීමට විශේෂ හමුදා බලෑනියක් අනුයුක්ත කිරීමට පියවර ගැනුණා. විරෝධතාවලට හේතුව වී ඇත්තේ සංක්‍රමණිකයෙකු විසින් දස හැවිරිදි අයර්ලන්ත දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් හේතුවෙන්. උගන්ඩාවේ අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් එකිනෙක ගැටී සිදු අනුතරකින් පුද්ගලින් 63 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කම්පාලා ගුළු අධිවේගී මාර්ගයේ මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථ දෙකක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන්.
අනතුරින් එම වාහනවල සිටි මගින් කිහිප දෙනෙකු තුවාල ලැබුවා. නොසැලකිලිමත් රිය දහවනය හේතුවෙන් රියානතුරු බහුලව සිදුවන රටක් ලෙස උගන්ඩාව සැලකෙනවා. යලිසිනස්ථල වැලිකම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි තබා ඝාතනය කෙරේ. දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපයේ ඉන්දියාව දෙසට ආපදාවලින් 9000කට පීඩා නිවාස 337කට හානි ආඝාත රෝගීන් වැඩි වෙයි. අයර්ලන්තයේ විරෝධතා සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරයන විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 6:30ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පෑපුවත් සමග